මෙන්න මේ අන්තිම ශේෂ දෙක සසඳනවා වගේම අපි ආරම්භක ශේෂ දෙකත් සසඳන අවස්ථාවක් තියෙනවා. මාන්නේ මේ සම්පූර්ණ පාඩම දවසක පැය 3කින් අභ්‍යාසත් කරලා පැය 4කින් විතර ඔයාලට කම්ප්ලීට් කරගන්න පුළුවන්. මාස ගාණක් පන්ති ගිහිල්ලා කරගන්න එක ඔයාලට ඒ වගේ පොඩි කාලයක් තුල සම්පූර්ණ කරගන්න අවස්ථාව හම්බ වෙනවා. පළවෙනි කොටසේදී දැන් මම ඔයාලට කියලා දුන්නා සසඳන විදිහ සම්බන්ධයෙන් බැංකුවත් එක්ක. හරි. ඉතින් මේ බැංකුවත් එක්ක සසඳද්දී අපි ව්‍යාපාරයේ අවසන් ශේෂයයි බැංකුවේ අවසන් ශේෂයයි මෙන්න මේ අන්තිම ශේෂ දෙක සසඳනවා වගේම අපි ආරම්භක ශේෂ දෙකත් සසඳන අවස්ථාවක් තියෙනවා. හරි. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් පාලනය කිරීමේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයයි. හරි. මෙන්න මේ දෙක සසඳන අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ආරම්භක ශේෂ සසදද්දී අසමාන වුණොත් මොකද කරන්නේ? ඒකත් මේකටම අදාළ කොටසක්. අන්න ඒ කොටස කියලා දෙන්න තමයි මම දැන් හදන්නේ. මේක ගොඩක් කට්ටියට අමාරු කෑල්ලක්. හරි. ඔන්න පාර්ට් 1 එක බැලුවා නම් මේකත් බැලුවා නම් ඔන්න සම්පූර්ණ වෙනවා පාඩම. හරි. මේකේ තියෙන්නේ මේ බැංකුවත් එක්ක හරි බැංකුවත් එක්ක සසඳන විදිහ කොහොමද සසඳන්නේ ආරම්භක ශේෂ. දැන් මේකේ ගණන් අපි ඉස්සරහට කතා කරනවා. හැබැයි මම ඔයාලට සිම්ප්ලි ක්‍රමයක් කෙටි ක්‍රමයක් කියලා දෙනවා කොහොමද මේ ආරම්භක ශේෂ අසමාන වෙන්නේ කියලා. සහ ඒක ගලපන්නේ කොහොමද? මෙහෙමයි වැඩි. හරි. අපි මේක කරන්නේ මෙන්න මේ විදිහට. හරි. අද මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක අයින් කරමුකෝ. හරි. දැන් හිතන්න ව්‍යාපාරයේ මේ තියෙන ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ තියෙන මේ ආරම්භක ශේෂය අසමාන වෙනවා. ඒකෙදිත් අර විදිහටම අසමාන වුණොත් මොනව හොයන්න ඕනද? හේතු හොයන්න වෙනවා ළමයි. අසමාන වුණාට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ හේතු හොයන්න වෙනවා. හරි. හරි. බලමු මොකද්ද කරන්නේ යනු. හරි. මේකේ පළවෙනියටම අපි බලමු මොනවද මේ හේතු ටික. හේතු මේමයි වැඩි. හේතු තියෙන ප්‍රධාන වශයෙන් මෙන්න මේවා. මොනවද? හේතු තියෙන්නේ. දැන් අපි මේකෙදි පදනම් කරගන්න යම් කාල සීමාවක් තියෙනවා. හරි. අන්නේ කියන කාල සීමාවේ හරි ගිණුම් කාල සීමාවේ හරි මේ කාල සීමාව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගත්තොත් 2026 ජනවාරි හරි මේ 2026 ජනවාරි 1 ඉඳලා 1:31 වෙනකන් තියෙන කාලේ හරි මෙන්න මේකේ 1 දිනට ඒ කියන්නේ අපි ඉන්න කාල සීමාව මේක. ඒකේ 1 දිනට තියෙන මෙන්න මේ චෙක්පත් කොටස් දෙක. හරිද? ඒ කියන්නේ මීට කලින් හරි මේ 1කට කලින් නිකුත් කරලා. හරි ඔන්න බලා ගන්න හොඳට ඈ. හරි 1කට කලින් නිකුත් කරලා මේ වෙනකොට ඉදිරිපත් වෙලා නැති. හරි? ඒ කියන්නේ පෙර කාල සීමාවක නිකුත් කර හරි මෙම කාල සීමාවේ හරි නැත්තම් නිකුත් කර මෙන්න මේ දිනට ඉදිරිපත් නොවූ චෙක්පත් කලින් නිකුත් කරලා මේ දවස වෙනකොට මොනවා වෙලා නැද්ද? ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේ චෙක්පත් තියෙනවා කියලා මම වටිනාකමක් ගන්න. ඒ චෙක්පත් තියෙනවා කියලා හිතමුකෝ අපි මෙතන ඒ කියන්නේ කලින් නිකුත් කරලා මේ 1 වෙනකොට ඉදිරිපත් වෙලා නැති චෙක්පත් 10000ක් තියෙනවා. 10000ක් ඔන්න තියෙනවා. හරිද? ඊට පස්සේ අනිත් එක මොකද්ද? හරි. අපි දෙවෙනි කොටස බලමු. අනිත් එක තමයි පෙර කාල සීමාවක තැම්පත් කරලා. ඒ කියන්නේ දැන් 2026 ජනවාරි වලට කලින් 2025 දෙසැම්බර් හරි ඊට කලින් ඕන එකක් වෙන්න පුළුවන්. ඊට කලින් මේ පෙර කිව්වහම ඊට කලින්. හරි. පෙර කාල සීමාවක තැන්පත් කර. හරි. මෙන්න මේ දවසට දිනට උපලබ්ධි නොවූ චෙක්පත්. අපි කියන්නේ මේකට සාමාන්‍යයෙන් හිර වෙලා තියෙන චෙක්පත්. කලින් දාලා මේ කාල සීමාව මුලට හිර වෙලා තියෙන චෙක්පත්. අපි දුන තියෙනවා 20000. 20000ක් තියෙනවා. හරි. මේවා ළමයි මේවා මේ ගිණුම් කාල සීමාවේ මොනවා වෙන්න පුළුවන්ද? මේ පෙර නිකුත් කරලා මේ මුල දවසට
ඉදිරිපත් නොවූ ටික. හරිද? මේ කාල සීමාවේ මොනව වෙන්න පුළුවන්ද? මේ කාල සීමාව තුලදී ළමයි මොනව වෙන්න පුළුවන්ද? මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මේවා මේ කාල සීමාව තුල හරි අපි ගත්තොත් එහෙම දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක්කෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඉදිරිපත් නොවී තියෙන්නත් පුළුවන්. හරිද? බලමු. ඒ අනුව මම ඔන්න මෙහෙම ගන්නවා. හරි මේ චෙක්පත් මේ කාල සීමාව තුල ඉදිරිපත් වුණා. නැත්නම් ඉදිරිපත් වුණේ නැහැ. හරි? ඒ වගේ මේ 20000 තියෙන චෙක්පත් හරි මේ කාල සීමාව තුල මොනව වෙන්න පුළුවන්ද? තැම්පත් වෙන්න පුළුවන්. තැම්පත් උපලබ්ධි වෙන්න පුළුවන් නොවී තියෙන්නත් පුළුවන්. හරි? මේමයි සීන් එක. හරි. එතකොට ළමයි දැන් මෙතන අපි හිතමු හරි මේ 10000න් මේ කාල සීමාව තුල මේ 10000 මේ කාල සීමාව තුල ඉදිරිපත් වෙලා තියෙන 8000ක චෙක්පත්. ඉදිරිපත් වෙලා නැහැ 2000ක චෙක්පත්. 2000ක චෙක්පත් ඉදිරිපත් වෙලා නැහැ. ඊට පස්සේ මේ 20000න් 15000ක චෙක්පත් උපලබ්ධි වුණා. හරි 15000ක චෙක්පත් උපලබ්ධි වුණා. 5000ක ඒවා උපලබ්ධි වෙලා නැහැ. 5000ක ඒවා උපලබ්ධි වෙලා නැහැ. පැහැදිලිද? හරි. දැන් ඔන්න තත්ත්වෙ මුලදී තිබ්බ ඒ වලින් මේ කාල සීමාව තුල මේ ප්‍රමාණය කාල සීමාව තුල මොන වුණාද? ඉදිරිපත් වුණා කොටසක් ඉදිරිපත් නොවි කොටසකුත් තියෙනවා. හරි? අවසන් වෙනවා. උපලබ්ධි විච්ච කොටසකුත් තියෙනවා නොවි කොටසකුත් තියෙනවා. මෙච්චරයි කරන්නේ. දැන් අපි ඔයගලන් දන්නවා ළමයි බැංකු සැසුම් ප්‍රකාශනයක් හදනවානේ. අර කලින් අපි කියලා දුන්න කොටසදී අපි අන්තිමට හදනවා බැංකු සැසුම් ප්‍රකාශනයක්. හරිද? ඔයාලා මතක ඇතිනේ මේකේ ආකෘතිය කොහොමද එන්නේ බැංකු සැසුම් ප්‍රකාශනයේ ආකෘතිය? මම ටග් ගාලා අඳින්නම්කෝ මෙතන පහලින්. හරි? ඒතර මේ කාල සීමාවේ අපි හදන බැංකු සැසුම් ප්‍රකාශනයේ හරි? අපි මේ කාල සීමාවේ නිකුත් කරලා ඉදිරිපත් නොවූ චෙක්පත් ගලපනවා. මේ කාල සීමාවේ නිකුත් කරලා මේ කාල සීමාව අන්තිම වෙනකොට ඉදිරිපත් නොවූ චෙක්පත්. හරිද? සහ මේ කාල සීමාවේ තැන්පත් කරලා මේ කාල සීමාවේ අන්තිම වෙනකොට උපලබ්ධි නොවූ චෙක්පත්. ඔන්න ඔය ටික මේ කාල සීමාවේ අවසානයේ හදන බැංකු සැසුම් ප්‍රකාශනය ගලපනවනේ. මෙතනට දානවා. මේ බැංකු සැසුම් ප්‍රකාශනය දානවා. හරි? එතකොට මේ කාල සීමාව දානවා. හරි? උඩට දානවා සංශෝධ මුදල් පාලන ගිණුමේ ශේෂය. හරි? දාලා අපි සාමාන්‍යයෙන් මේ කාල සීමාවේ තියෙන අවසානයේ හරි ඉදිරිපත් නොවූ ටිකයි උපලබ්ධි නොවූ ටිකයි දානවා. හරිද? එතකොට මේකෙදි කරන්නේ ඒ දාපු ඒවට අමතරව මෙන්න මේ කොටස් ටිකක් දානවා. මොනවද? මේ 2000 දානවා. හරි? මේ 2000 මෙතනට දානවා. මේ 5000ක් දානවා. හරි? ඒ අනුව ඔය කියන 2000 මේ කාල සීමාව අන්තිමට කියන්නේ පෙර නිකුත් කරපු එකක් ඈ මේ කාල සීමාව නිකුත් කරපු එකක් නෙමෙයි. පෙර නිකුත් කරපු එකක් මේ කාල සීමාවේ අවසන් වෙනකොට හරි පෙර නිකුත් කරලා මේ කාල සීමාව මුලට ඉදිරිපත් නොවු 10000ක් තිබ්බා. මේ කාල සීමාව 8000ක් ඉදිරිපත් වුණා. ඉදිරිපත් නොවු කොටස 2000යි. ඒ ටික විතරක් මේකට දානවා. ඒ ටික විතරක්. දැන් අපි දානවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්. හරි? අපි දානවනේ මෙතන එකතු කිරීම කරනනේ. ඒ කොටසන මේ කාල සීමාවේ දාන ඒවා කොටසටම මේ 2000ක් දානවා. හරිද? ඊට පස්සේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක්පත් තියෙන්නේ. අන්නේ කොටසටම හරි මේ කාල සීමාව දාන කොටසටම අර උපලබ්ධි නොවු 5000ක් දානවා. හරිද? හරි. ඒ අනුව එච්චරයි කරන්නේ. හරි මුලට කොච්චරක් තියනවද කියලා බලනවා. හරිද? බලලා ඒකෙන් මේ කාල සීමාවේ අන්තිම වෙනකොට කීයක් ඉදිරිපත් වුණාද? කීයක් ඉදිරිපත් වුන්නේ නැද්ද? ඉදිරිපත් නොවු කොටස දානවා. මේ කාල සීමාව අන්තිම වෙනකොටත් උපලබ්ධි නොවු කොටස දානවා. ඔච්චරයි. හරි? ඕක තමයි ඔය කෑල්ල. සහ මේක කොහෙන්ද තොරතුරු ගන්නේ සහ මේක ගානක් ඇසුරෙන් කරන විදිහ අපිට අභ්‍යාස වලින් තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ඒකට ඔයා අපේ ක්ලාස් එකේ ටියුට් පැක් එක ගන්න. මොකද හේතුව මේ ගණන් විවිධාංගීකරණයේ වශයෙන් අපිට මේක කතා කරන්න තියෙනවා. වෙනස් විදිහේ මාර ගණන් තියෙනවා. හරි හැබැයි ඒවා අපිට එකින් එකට කතා කරාට පස්සේ ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මම මේ කෙටි ක්‍රමයක් කියලා දුන්නේ. හරි? ඔයාලට අමතක වෙලා නම් ඔන්න මේක බලලා සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔයාට මේ පාඩම බැරි කෙනෙක් නම් ළමයි මං කියන්නේ මේකෙන් බලලා ඔයා මේ ක්‍රමය ඉගෙනගෙන ඔයාට මේක තේරෙනවා නම් ඔයා මේකත් එක්ක මාත් එක්ක අභ්‍යාස ටිකක් කරා නම් ඔයාට සාමාන්‍ය මේ සම්පූර්ණ පාඩම හරිද දවසක පැය 3කින් අභ්‍යාසත් කරලා පැය 4කින් විතර ඔයාට කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරිද? ඉතින් මාස ගාණක් පන්ති ගිහිල්ලා කරගන්න එක ඔයාට ඒ වගේ පොඩි කාලයක් තුල සම්පූර්ණ කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් කරගන්න මේකේ මම ඔන්න 100%ක් තියරි කොටස් ටික කියලා දීලා තියෙන මේ වෙනකොට. හරි බැංකු සැසඳුම් වල හරි කලින් කොටස කියලා දුන්නා. ඒකේත් ඔයාලට PDF එක ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔන්න තව
මේක ඊළඟ කොටස විදිහට මේ කොටසත් කියලා දුන්නා. ඒතකොට මෙන්න මේ බැංකු සැසුම් ප්‍රකාශනයට තමයි ළමයි දාන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අපි දාපු කොටසටම මේ 2000 දානවා. හරි. මම මෙතනින් දාලා වෙනවා. මෙන්න මෙතනටම දානවා මේ 2000. මෙතනටම දානවා. හරි. මෙතනටත් ඒ 5000 දානවා. එච්චරයි. ඔක තමයි වැඩි. හරිද? ආයනුව මේ විදිහට හදන බැංකු සැසුම් ප්‍රකාශනය වුණ සම්පූර්ණයි කියලා. ඒ බැංකු සැසඳුම් කියලා දුන්නා. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් තව ලෙසන් එකකින් තව පන්තියකින් හම්බෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න. ඔන්න ඔයාලට බැංකු සැසුම් පාඩමත් මෙතනින් අවසන් මේ 4 වෙනි පාඩමේ ඔයගලන්ගේ විෂය නිර්දේශයේ පාඩම් 16න් 4 වෙනි කොටසේ දෙවෙනි පාඩම තමයි මේ විදිහට අපි සම්පූර්ණ කරේ. එහෙනම් හම්බෙමු මේ ගිණුම් කරන්නේ ප්‍රීමියම් අත්දැකීම.